මේ වගේ සන්සෙට් එකක් මීට කලින් දැකලා තියෙනවා අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාලා කියන්න. මම දන්නේ මේ මෙච්චර කාලයකට මම ආපු කඳවුරු රාත්‍රීන් වලින් මම දකින ලස්සනම සන්සෙට් එකක් කියන්න වචන නැහැ. මේ බලන්න ඔහොම හැරෙන්න මේ පැත්තට. ඔය බලන්න. නමුණු කුලට ඉහළින් දේ දුන්නක් නේ. මෙතන එක දේ දුන්නක්. මෙතන තව දේ දුන්නක්. මෙතන තව දේ දුන්නක්. දේ දුණු 3ක් තියෙනවා. නමුණු කුලට ඉහළින්. කුළුණු 9ට ඉහළින්. මේ සුන්දරත්වය මෙහි මේ පැඹිලි පාට බලන්නකො මේ අහසේ තියෙන දැන් මේ පැත්තත් එක්ක වෙවිලා මේ අම්මෝ මේ බලන්නකෝ දැන් මේ පැත්තේ කලින් මේව දෙයක් තිබ්බේ නෑ දැන් මේ පැත්තට ඇවිල්ලා මේ කියන්නේ මේ අර මේ සෝබාදහම ඇතුලේ මේ පුංචි නිර්මාණයකට පුළුවන් විඩාවර මිනිසෙකුගේ විඩාවර හදවතක් નિરાයාසයෙන්ම නිවලා දාන්න මම හිතන්නේ ඇත්තටම මම මේ කැම්පින් එකේ ඉන්න අද උදේ හිතුවේ මට පොඩ්ඩක් හිතට අවුල් පොඩ්ඩක් මයින්ඩ් එක රිලැක්ස් කරගන්න ඕනේ. ඒ දේ එක තමයි මම හිතුවේ. කමක් නැහැ මේ අද යනවා තනියම යනවා. කිසිම ප්ලෑන් එකක් නැහැ මම දන්නවා. සබාදාමට ආශිර්වාද කරනවා මම යන තැනක මම පරිස්සම් කරනවා. මට දෙන්න තියෙන උපරිම දේ සබාදාම විසින් මට දෙනවා. ඉතින් මම හිතන්නේ අද මම මේ ගත්ත තීරණය අද මම තනියම මෙතෙන්ට එනවා මේ කඳුරු රාත්‍රී ගත කරනවා කියලා ගත්ත තීරණය 100,000ක් නිවැරදි. බලන්න මේ සුන්දරත්වය. අම්මෝ මට නම් පිස්සු වැදිලා තියෙන්නේ. මම දැන් ආයි ඩ්‍රෝන් එක ෆ්ලයි කරනවා මට මේක කැප්චර් කරගන්න ඕනේ. පුදුම ලස්සනක් තියෙනවා. මේ කලින් මේ දේවල් පෙරුන්නේ නැහැ පොඩ්ඩක්වත් ඈ. මේ ලස්සන කලර්ස් ටික. මේන් දේදුණු. අර මෙහෙන් කුඹල් වෙලා අසපුවේ ලයිට්ස් දානවා. පිස්සුවක්. I think කැම්පින් වලින් ගත්තාම next level ඉතින් මම දන්නේ මේ මම මොනවා කියනවද කියලා මට හිතා ගන්නත් බැහැ මට කියන්න වචන ඉන්නේ නැහැ ඒ තරම් සුන්දරයි මේ ලස්සන වව් මම දැන් try කරනවා drone එක නැවත වතාවක් මට මේක capture කරගන්න ඕනේ අනිවාර්යෙන් මේ වගේ sunset එකක් මම හිතන්නේ මට ජීවිත කාලයට ආයි ලැබෙයිද කියලා. ඒ තරම් ලස්සනයි ඉක්මනට drone එක දාන්න. ආයිබෝත්. ඉතින් ඔයාලා බලලා ඇති මොකද මේ වීඩියෝ එක පැත්තෙන් පටන් ගන්න තියෙන්නේ කියලා. එහෙම නෙමෙයි. මට ඕන වුණා මම දකින්න සුන්දරත්වය මට කලින් ඔයාලට අරගෙන එන්න. ඉතින් මේ ගමනේ සුන්දරත්වය තියෙන්නේ මෙන්න මේ පැත්තේ. ඔහොම හැරිලා යන්නකෝ ගමනේ ආරම්භයට මෙන්න මේ පැත්තෙන් ගිහිල්ලා එන්න. මටත් කලින් ඔයාලේ සුන්දරත්වය දැක්ක නේද? ඔව් මට ඕනුණා මේ වීඩියෝ එක ඇතුලේ මේ වීඩියෝ එක පටන් ගද්දිම මම දකින සුන්දරත්වය මට කලින් ඔයාලට පෙන්වන්න ඕනේ කියලා. ඉතින් ඒකෙන් ටිකක් මම මේ විදිහ වලට පෙන්වනවා. දැක්ක නේද සුන්දරත්වය? ඉතින් අද මම යන්නේ තේවත්තක් මැද අංශක 360ක view point එක කඳුරු රාත්‍රියක් ගත කරන්න. අද නැවත වතාවක් ඔන්න සෝලෝ කැම්පින් එකක් තමයි යන්න හදන්නේ. ඒක නිසා මේක හරීම විරල අත්දැකීමක් සහ මම ආසම විදිහේ වයිබ් එකක්. ඉතින් එහෙමනම් මෙතනින් ඉඳන් ගමන පටන් ගමු. අද ආවේ බයික් එකේ අන්න තියෙනවා බඩු ටික. ඉතින් මේ තනියම ගෙනියන්න බෑ. ඒකයි මේ බයික් රයිඩ් එකක් මේ ඕෆ් රෝඩ් ට්‍රිප් එකක් ප්ලෑන් කරේ. ඉතින් අද උදේ තමයි මට මේ අයිඩියා එක ආවේ. ඉතින් උදේ ඇති වෙච්ච සිතුවිල්ල හින්දා දැන් මම මෙතන ඉන්නවා. අපි බලමු ඉස්සරහා මේ ගමනාන්තේ කොහොම වෙයිද කියලා. මෙතෙන් දැන් අපේ සුන්දර ගමන පටන් ගමු. මේ තියෙන්නේ මේ වැටලා තියෙන්නේ අන්නේ සොඳුරු ගමනාන්තේ පේනවනේ දර පැත්තේ වහිනවා. මේ පොද වැස්සක් යනවා. මේ ටිකේ කළු වෙලා තියෙන්නේ වලාකුළු වලින් බර වෙලා තියෙනවා අහස. අපි යන් ඉස්සරහට වහින්න කලින් අපි ටෙන්ට් එක සෙට් අප් කරගන්න ඕනේ. එහෙම නැත්නම් තෙමෙන්න වෙනවා. අපි යමු ඉස්සරහට. මෙතන මේ පාරේ යන්න ඕනේ. එතන මේ කෝවිලත් එක්ක අතුලට තියෙන පාරේ යන්න ඕනේ.
කලින් වතාවේ පොඩ්ඩක් පාර වර්ධිනවා මේ ගමේ අයගෙන් ඇහුවට පස්සේ යාලා කියන්නේ view point එකක් තියෙනවා. ඇත්තටම මං ගියා එතෙන් view point එකක් තියෙනවා. මේ යාලා මට ඕන තරම් නෙවෙයි පෙන්නුවේ. බලමු මේ පාරේ ගිහින්. මල් වැස්සක් වැටෙනවා. මට දෙවෙන්න වෙයිද දන්නේ. මම වැස්සත් අරගෙන ඇවිල්ලා තියෙනවා. මට පොඩ්ඩක් පාර වැරදුනා. මොකද මේ ගමේ අය මෙහි අර මේ view point එක ගැන කිව්වට පස්සේ පින්නන්නේ අර එකක් ළඟ තියෙන වෙන view point එකක්. එතනත් view point එකක් තියෙනවා. මම එතෙන්ට ගියා. කොහොමද මට යන්න ඕන තැන එතන නෙවෙයි. දැන් නම් හරි පාරට වැටලා මේ යනවා. මැප් එක දිහා බලාගෙන මේ මෙතෙන් ගත්තා කිලෝමීටර් 3ක් විතර තියෙනවා. කොහොමවත් දැස්සකට හොයනවා. දැන් බෑක් විතර එක දිගට වහිනවා. ඒකත් හොඳයි. එකම කාල රාමුවක් ඇතුලේ හැම දෙයක්ම විඳින්න අවස්ථාව හම්බෙන එක. ඒක මම හිතන්නේ මගේ වාසනාව. අපි බලමු ටිකක් මෙතෙන් ලයින් එක දැන් නම් පොඩ්ඩක් අඩු වුණා. බලමු. කෙලින් පාරේ යන්න ඕනේ. දැන් නම් පුතා මේ ඔෆ් රෝඩ්ම තමයි. බල්ලෙකුත් එනවා පස්සේ. මේ වැහල පාර පිට වෙලා ගල් එහෙම මේ වෙලා තියෙන්නේ. ඩුට්ටක් යන්න අමාරුයි. මනට ගිහිල්ලා මේ ආයෙ වයින්න කලින් ටෙන්ට් එක ගා ගන්න ඕනේ. පේනව නේද පාර? අවුලක් නෑ අර මේ කතාවට කියනවා වගේ අර එකම කාල රාමුවක් ඇතුලේ විඳින්න තියෙන හැම අත්දැකීමක්ම විඳින්න පුළුවන්. දැන් මං එනකොට තිබ්බේ වෙනම ක්ලයිමේට් එකක්. ඇවිල්ලා දැන් වැස්සට අහු වුණා. පැයක් විතර. ඒකත් ඉතින් අමුතු ෆීල් එකක්. අර තම කැම්පින් එකක් ඇතුලේ විඳින්න තියෙනවා කියන්නේ මේ ඒකත් ඇත්තටම ලොකු දෙයක්. පාර රෝඩ්ම තමයි ඈ. පොඩ මේ පාරවල් වල එනවනම් මේ පොඩ උස බයික් එකකින් ස්කූටර් වගේ આવත් වදිනවා. පේනවද? කාගෙන යන්න දෙන්නේ. යන පාර හරිද කියන්නත් මම දන්නේ නැහැ. යනවා ඉතින්. අවන්නේ. ටයිම් එකක් තියෙනවා තාම 3යි වෙලා.
අයියර හට් එක ළඟට යන්නේ කොහොමද? තව ගොඩක් දුරයිද? ආ. හට් එක කියලා කිව්වට දැන් හට් එකක් නැහැ ඒක. ඒක අයින් කරලා තියෙන්නේ. හැප් එකෙන් උනේ පාර ලිස්සන්න ගත්තා. අයියර හට් එකට තා දුරයිද? මේ පාරේද? හා. මෙතනින් කොන්ක්‍රීට් එකක් මෙතනින් එහාට. කොන්ක්‍රීට් එකෙන් මේ පැත්තට එන. ඊට පස්සේ මඩුවක් තියෙනවා. හා. මෙතනින් පොඩ්ඩක් උඩට යන්න තියෙනවා පාර. ඒ පාරේ යද්දී ආය ඇතුළට පාරක් තියෙනවා. ඒ පාරේ මුඩට යන්න ඕනේ. කිලෝමීටර් කීයද? ට් එක තියෙන්නේ උදන් දන්නවද? අර තියෙන්නේ හන්ද. ඔව්. මේ තේවත්ත උඩම කෑල්ල. ආයකේ උඩටම යන්න ඕනේ. හරි හරි හරි. හරි. ඉන්න තැනක් ගන්න ආ කැම්පින් එකක් ගන්න දැන්. ඔව් ටෙන්ට් එකක් තියෙනවා. අයින අවුලන්නේ. අද වගේ වැස්සනේ. ඔව් අද මේ මේ දවස් ටිකේ වැස්ස නෑ. ඔව් අප්පා. දැන් පාරේ යන්න තමාරු ලිස්සන. ඔයා ඔක්කොම අරන් යන්නේ? ඔව් ඔක්කොම අරගෙන යන්න. හරි. හරි. යනවා එනවා. thank you. හරි. කොහොමද කලස් අම්මෝ මේ වැස්සත් එක්ක මේ අර මේ නිකන් පරිසරේ නිකන් නැවුම් බවක් තියෙනවා මේ හරිත වැහේ අම්මෝ මං කාලයක් තිස්සේ අර උඩ තියෙන තේවත්ත මුදුනේ තමයි අර අයියා කිව්ව විදිහට තියෙන්නේ හට් එක මේ එතනින් කොන්ක්‍රීට් පාර ඉවරයි කාලයක් තිස්සේ ආසාවෙන් හිටිය තේවත්තක කැම්පින් එකක්. අද ඒ ආසාවත් හරි. එතනක් දළු මඩුවක් තියෙනවා. එතනින් කොහෙටද? පාර වෙන්නේ නැති කියලා හිතාගෙන අපි යමු. මං හිතන්නේ මේ මම යන තැන වටේ රවුමක් තමයි කරකැවෙන්නේ. මට දැනෙන්නේ මේ විදිහට. ඒවත් වටේට යන්න තියෙනවා. මෙතනින් කොහෙටද? හිතා ගන්නවද? එතනින් අපි යන් උඩ පාරේ. පාර හොයාගන්න බැරුවොත් මේ වගේ මේ දළු මඩුවක් ඇතුලේ ට්‍රෙන්ඩ් එක ගහගෙන ඉඳලා යනවා. බෑ නෑ ඒක වෙන්නේ. මං හිතන්නේ මම යන පාර හරි. අන්න රෑතින් පේනවා මේ කුඹල් වල අසපුව.
මම උඩට ගිහලා පෙන්නන්න. ඔෆ් රෝඩ් එන්න හොඳ කන්ඩිෂන් තියෙන බයික් එකක් තියෙනනේ මං වගේ මේ ටයර් වල කට්ට නැති බයික් වල එන්න එපා. ඊට පස්සේ රෝදේ එක කට්ටයක් අත්ත. මට හිතන විදිහට මට පාර හොයාගන්න ඩ්‍රෝන් එක දාලා බලන්න වෙයිද දන්නේ. ඉන්න තැන හරියට අඳුර ගන්න බෑ තේවත්තක් නැද්ද කරකැවෙනවා කියලා හිතේ මට තේරෙන්නේ. ඉදා ගන්න දරුවෝ ඉන්නේ මම යන්නේ කොහෙද කියලා. ඒක කරලා දැන් මේක වටේ ගියා. රයිට්. මම ප්ලේස් එකට ඇවිල්ලා තියෙන්නේ යාළුවනේ. මට පේනවා 13 hill. තා පොඩ්ඩයි. අම්මෝ අර view එක කියන්න වචන නැහැ ඉතින්. අපි බලමු උඩට ගිහිල්ලා. අන්න මට පේනවා නාරංගල. වගේ සුන්දර කඳුළු රාශියක්. තා පොඩ්ඩයි guys. උඩ තමයි වෙල් ඉන්නේ. ආව ප්ලේස් එකට වෙන්න තියෙනවා අර ගහ. වව්. අම්මෝ දැනෙන සතුට. ඔන්න තියෙනවා අංශක 360ක view එකක්. හෝ හෝ. ඇතින් පේනවා කුඹල් වෙලා අසපුව. ඒ කියන්නේ මං දැන් පැය කීපයකට කලින් ඔතන අසපුව ගාව යට පාරේ තමයි දෙමෝදර ඇල්ල පාරේ තමයි ආවේ. මේ ටයිම් එකේ වැහැලා දැන් පුදුමාකාර සුන්දරත්වයක් තියෙන මේ කලර්ස් ගැන මට කියන්න දෙයක් නැහැ ඉතින්. පහලින් මීදුම ගලාගෙන යනවා පේනවා. වාව්. පොඩි වැහි අඳුරක් තියෙනවා. ඉක්මනට අපි ටෙන්ට් එක සෙට් අප් කරමු. මොකද නැත්තම් වැස්සොත් මං අනාථ වෙනවා. ඔව් හෝ දැන් මේ ටික තමයි අමාරු ටික. ඒක තමයි කියන්නේ කුස බයික් එකක එන්න ඕනේ කියලා. මේ වගේ පොඩක් අමාරු. කමන්නේ අපිව. බැරිනේ. බලමු ගේමක් ගහලා. ඔන්නවා යමයි ඉස්සරහින් තියෙනවා නවුණු කුල ලොකු වැස්සකට අහු වුණා මේ ආයෙත් දැන් මෙතෙන්දි වැස්ස සිමට දෙමින් වෙනවා ඒක නිසා ඉක්මනට අපි ටෙන්ට් එක සෙට් අප් කරගමු
මෙතන හොඳ රෙන්ට් එක බයික් එක ඉතින් පාක් කරා ඉක්මනට ටෙන්ට් එක සෙටප් කරමු ටෙන්ට් එක සෙටප් කරගෙන ඉවරයි. පේනවා නේද කලර්ස්? වව්. ඇත්තටම මේ මම පුදුම වාසනාවන්තයි. මොකද මේ මම ඒක හැම සංචාරයක් අතරතුරම අත්විඳපු දෙයක්. මම මේ පරිසරයට මේ සෝබාදහමට එන වෙලාවට මේ සෝබාදහමේ වෙන ඒ පුංචි පුංචි වෙනස්කම් වුණත් ඒක මාර විදියට මටම ෆීල් වෙන විදියට දැනෙනවා. ඒක ඇත්තටම කොහොම වෙනවද කියලා හිතා ගන්න බෑ. මොකද දැන් මං කිහිප දෙනෙක් එක්කම කතා කරා මේ කිව්වේ මල්ලි මේ මාස් එකට විතර ආසන්නම මේ මෙහෙට වැහැලා නැහැ කියලා කිව්වා. ඉතින් මං එද්දි වැස්ස කියන්නේ ඒක නියමයි. දැන් මේ වැස්සත් එක්ක මේ පරිසරයේ මේ සිදු වෙලා තියෙන මේ වෙනස්කම් ටික මේ S2කට මේ විදිහට බලන් ඉද්දි අංශක 360ක view point එකකින් මේ වටේටම තියෙන්නේ සුන්දර මේ පාරාදීසයක්. මේ වටේම බැලුවොත් අංශක 360ක view එකක්. මේ අර පැත්තේ තියෙනවා වගේ සුන්දර කඳවුරු රාත්‍රියක් මෙන්න මේ ගලි හරියට මෙන්න මෙතන නාරංගල. ඉතින් නාරංගල මං කඳවුරු වදින්න වගේ සහෝදරයෙක් අපේ සුසිත මල්ලි. අද මාත් එක්ක නැහැ මේ පොඩි වැඩ වගේක් ඉඳ විසියු. ඉතින් මේ පැත්තෙන් පේනවා සුන්දර නමුණුකුල. නමුණුකුල ගත්තාම මේ මගේ ඊළඟ වීඩියෝ එක විදිහට මම වීඩියෝ එකක් ගේන්න හිතුවේ නමුණුකුලේ. මොකද මේ මම මගේ වීඩියෝස් බලනවා නම් ඔයාලා දකින්න ඇති මීට පෙර මගේ මේ ලුණුගල කඳවුරු රාත්‍රියේදී මම යම්කිසි පොරොන්දුවක් වෙනවා. ඒ තමයි ඈතින් සුන්දර කඳුබන්දියක් මම පෙන්නලා මෙන්න මෙහෙම කතාවක් කියනවා. දවසක යමු අnder උසම පීක් එකට කඳවුරු රාත්‍රියක් ගත කරන්න. ඒ බලාපොරොත්තුවත් එක්ක අද ලුණුගල කඳවුරු රාත්‍රිය ගත කරමු කියලා. ඉතින් අන්න එදා ඒ ඈතින් පෙන්නන සොඳුරු කඳ මුදුන තමයි අnder පේන නමුණුකුල කන්ද. ඉතින් මම හිතන් හිටියේ ඊළඟ වීඩියෝ එක විදියට මේ කියන්නේ මේ වීඩියෝ එකට කලින් වීඩියෝ එක විදියට නමුණුකුල සංචාරයක් කඳවුරු රාත්‍රියක් අරගෙන ඉන්න කොහොම නමුත් නමුණුකුල කියන්නේ පොඩ්ඩක් හાર્ඩ් හයික් එකක් තියෙනවා. ඒක නිසා තනියම යන්න අමාරුයි. ගෙනියන්න ගොඩක් බඩු තියෙනවා. ඒක නිසාම තමයි අද මේ බයික් එකේ ඉන්න පුළුවන් තැනකට ඇවිල්ලා කැම්ප් කරන්නේ. මට මේ අයිඩියා එක ආවේ අද උදේ පාන්දර මට හිතුණා මේ බෑ අද ටිකක් කම්මැලි බෝරින් ටික දවසකින් කොහේ හරි යන්න බැරි වුණා. අද කොහේ හරි යනවා. ඒ කියපු සිතුවිල්ල අද මම මෙතෙන්ට ගෙනාවා. අද උදේ ඒ මගේ ඔළුවට ආපු සිතුවිල්ල ඉඳ අද හවස් වෙද්දී මම මේ වගේ සුන්දර කඳු මුදුනක තනියම සුන්දර දේවත්තක් මැද තනියම කඳවුරු රාත්‍රියකට ඇවිත් තියෙනවා. ඉතින් බලන්න මේ වෙන්නේ කුඹල්වල අසපුව. කුඹල්වල අසපුවත් එක්ක මේ පැත්තට එනකොට මෙන්න මේ පේන්නේ ඇල්ල රොක්. ඒ කියන්නේ ওই පැත්ත ඇල්ල සයිඩ් එක. පේනවද මේ යටින් මට වඩා පහලින් වලාකුළු ගමන් කරනවා. මේ කිරි පාටට පේන්න තියෙන වලාකුළු. මේ වලාකුළු කැටි පේනවා මේ. ওই පැත්තට තියෙනවා ඇල්ල වැල්ලවාය. ඒ පැත්ත ඔය දිගට මේ පැත්තට ආවට පස්සේ මේ නමුණුකුල හෙට සූර්ය උදාව මේ මෙන්න මේ හරියෙන් විතර මට බලා ගන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ ඔය පැත්තෙන් එහා පැත්තේ තියෙන බදුල්. මෙතන තියෙනවා ටී ෆැක්ටරි එකක්. මේ පැත්තේ නාරංගල තියෙනවා. මේ පැත්තෙන් ඊට බැහැගෙන යනවා. සක 360ක view එකක්. මේ පැත්තේ මේ වලාකුළු කිරි පාටට කඳු මුදුන් වල හරියටක් වහගෙන ගමන් කරනවා. ඉතින් මේ වගේ සුන්දර තැනක මේ වගේ තනි වෙනවා කියලා කියන්නේ ඒක පුදුමාකාර අත්දැකීමක්. ඒක මාර විදියට දැනෙනවා. පුංචි යාළුවෙක් අද මාත් එක්ක ඉන්නවා. මගේ පුංචි අචීව්මන්ට් එකක්. පුංචි කිව්වට කාලයක් තිස්සේ ආසාවෙන් ඉඳලා ගත්ත පුංචි යාළුවෙක් ඉන්නවා. අපි ඩ්‍රෝන් එක දාලා බලමු මම මේ ඉන්න ලොකේෂන් එකේ සුන්දරත්වය. අපි ආමු ඩ්‍රෝන් එක. මගේ බර්ඩිය පොඩ්ඩක් ෆ්ලයි කරලා බලන්න කියලා හිතෙනවා. මොකද මේ වගේ තැනක
ෆ්ලයි කරේ නැත්තම් ඇත්තටම එයාටත් කරන ලොකු අසාධාරණයි. මේක උණ කරනවා. මේ ක්ලයිමේට් එකේ මේ වෙනස් වීම ඒක නියමයි. ඒක මරු මං ඉද්දි තිබුණු ක්ලයිමේට් එක සහ දැන් තියෙන ක්ලයිමේට් එක මේ පැත්තේ සන්සෙට් එක වව් මේ one free hill camping කියලා කියන්න පුළුවන්. මොකද මේක තමයි මේ ප්‍රදේශයටම තියෙන උසම කන්දේ තියෙන එකම ගහ. මේ one free hill camping සුන්දරයි නේද? කියන්න වචන නැහැ. මේ කියන්න දෙයක් තියෙනවා. මේ මම මේක ප්ලෑන් කරලා ආපු ගමනක් නෙවෙයි. මම කලිනුත් කිව්වා මේ මට උදේ හිතුණා. මම ඒ වෙලාවෙම ලෑස්ති වුණා ආවා. මෙතන කැම්ප් කරන්න අවසර හම්බෙන්නේ නැහැ. මං හිතන්නේ මේ පෞද්ගලික දැවිලි සමාගමක් සතු දේපක්. ඒ නිසා මෙතන දේකුත් තියෙනවා. මං හිතනවා මට කරදරයක් වෙන එකක් නැහැ. අපහසුතාවයක පත් වෙන එකක් නැහැ කියලා. මොකද මෙච්චර කාලයකට ගියපු කිසිම ගමනකින් මේ මට එහෙම දෙයක් සිදු වෙලා නැහැ. මොකද මම මගේ යුතුයකම සහ වගකීම මම යන තැනදී ඉටු කරලා එන්න අමතක කරන්නේ නැති හින්දා මම විශ්වාස කරනවා මේ සබා දහමත් මාව ආරක්ෂා කර ගනී කියලා. මෙතන කැම්ප් කරන්න අවසර නැහැ. කැම්ප් කරන්න නෙමෙයි මේ නිකරුණේ රැඳී ඉන්නවත් අවසර හම්බෙන්නේ නැහැ කියලා බෝඩ් එකක් තියෙනවා. ඒක නිසා මේ කැම්ප් කරන්න එන්න මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. නමුත් සුන්දර ලොකේෂන් එකක්. ඒත් පෞද්ගලික ඉඩමක් හින්දා අවසර හම්බෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඕක තමයි කතාව. අපි ඩ්‍රෝන් එක ෆ්ලයි කරමු. ඩ්‍රෝන් එක දාලා බලමු මේ පේන සුන්දරත්වය කොහොමද කියලා. සීතලව සීතලයි. මේ සීතල අකාවකා වෙලත් එක්ක බිව්වා හොඳ රස්නෙට නෙස්ට මෝල්ඩ් එකක්. ඔයාලා දකින්නේ නැති. මේ පැත්තේ මේ ඉර බැහැගෙන යනවා. කොහොම බලන්නකෝ. අර බලන්න අර පැත්තේ කලර්ස්. අහස තැඹිලිම පාටයි. පේනවනේ. වාව්. මේ පුදුම ලස්සනක් තියෙන්නේ. මේ හරිත පැහැයත් එක්ක මේ ආසේ ලස්සන මේ තියෙනවා වගේ ටෙන්ට් එක. අද රෑ මේක ඇතුලේ තනියම මෙන්න දිනවා බයික් එක. සැපට දුකට සනි. මේක තමයි මාත් එක්ක හැමදාම යන්නේ. මේ මොනතරම් සුන්දරයිද නේද? මම පෙන්නන්නම්. කුබල් වෙලා අසපු පොට්ටක් zoom කරලා පෙන්නන්නම්. බලන් ඉන්න.
දැක්ක නේද? අංශක 360ක view එකක ඉන්නේ දෙයියනේ. මොනවා කියන්නද මොනවා පෙන්වන්නද? පුදුමාකාර සීතලක් තියෙන මට අර ගෙදරින් එද්දි කියන්නේ මේ දවස් ටිකේ මේ පොඩ්ඩක් ලෙඩ වෙලා සෙමත් එක්ක කතා කරන්න තමයි මේ බෙහෙත් එහෙමත් අරගෙන බිව්වා. මේ කොහොම නමුත් මම හිතන්නේ උදේ වෙද්දි ආයි වේට් එකක් ගන්න වෙයි. ඒ තරම් සීතලයි. සෙම වැඩි වෙනවා. ආයි බර වෙනවා. පුදුමාකාර සීතලක්. පුදුමාකාර සුන්දරත්වයක්. සීතල කඳුළු රාත්‍රියක්. අද පොඩ්ඩක් මේ මම ආවේ පොඩ්ඩක් ෆ්‍රී එකේ මයින්ඩ් එක පොඩ්ඩක් රිලැක්ස් කරගෙන වැඩි මහන්සියක් නැතිව කඳුළු රාත්‍රියක් ගත කරලා යන්නේ. ඒක නිසා මම අද උයන්නෙත් නැහැ. ඒ කියන්නේ රැට කන්න කෑම එකත් අරගෙන ආවා. කඩින් අරගෙන ආවා රෑ කෑම එකත් උදේට මොනවා හරි හදමු. රැට උයන්නේ. මේක විඳින්න විතරයි මං ආවේ. වැඩ කරන්න නෙවෙයි. මේ වගේ සන්සෙට් එකක් මීට කලින් දැකලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාලා කියන්න. මම දන්නේ මේ මෙච්චර කාලයකට මම ආපු කඳුළු රාත්‍රියන් වලින් මම දකින ලස්සනම සන්සෙට් එකක් කියන්න වචන නැහැ. මේ බලන්න ඔහොම හැරෙන්න මේ පැත්තට. මේ බලන්න. නමුණු කුලට ඉහළින් දේ දුන්නක් මේ. මෙතන එක දේ දුන්නක්. මෙතන තව දේ දුන්නක්. මෙතන තව දේ දුන්නක්. දේ දුණු 3ක් තියෙනවා. නමුණු කුලට ඉහළින්. කුළුණු 9ට ඉහළින්. මේ සුන්දරත්වය මෙහි මේ තැඹිලි පාට බලන්නකො මේ අහසේ තියෙන දැන් මේ පැත්තත් එක්ක වෙවිලා මේ අම්මෝ මේ බලන්නකො දැන් මේ පැත්තේ කලින් මේව දෙයක් තිබ්බේ නෑ දැන් මේ පැත්තට ඇවිල්ලා මේ ඒ කියන්නේ මේ අර මේ සෝබාදහම ඇතුලේ මේ පුංචි නිර්මාණයකට පුළුවන් විඩාවර මිනිසෙකුගේ විඩාවර හදවතක් નિરાයාසයෙන්ම නිවලා දාන්න මං හිතන්නේ ඇත්තටම මම මේ කැම්පින් එකේ ඉන්න අද උදේ හිතුවේ මට පොඩ්ඩක් හිතට අවුල් පොඩ්ඩක් මයින්ඩ් එක රිලැක්ස් කරගන්න ඕනේ. ඒ දේ එක තමයි මම හිතුවේ. කමක් නැහැ මේ අද යනවා තනියම යනවා කිසිම ප්ලෑන් එකක් නැහැ මම දන්නවා. සබාදාමට ආශිර්වාද කරනවා මම යන තැනක මම පරිස්සම් කරනවා. මට දෙන්න තියෙන උපරිම දේ සබාදාම විසින් මට දෙනවා. ඉතින් මං හිතන්නේ අද මම මේ ගත්ත තීරණය අද මම තනියම මෙතෙන්ට එනවා මේ කඳුරු රාත්‍රී ගත කරනවා කියලා ගත්ත තීරණය 100,000ක් නිවැරදි. බලන්න මේ සුන්දරත්වය. අම්මෝ මට නම් පිස්සු වැදිලා තියෙන්නේ. මම දැන් ආයි ඩ්‍රෝන් එක ෆ්ලයි කරනවා මට මේක කැප්චර් කරගන්න ඕනේ. පුදුම ලස්සනක් තියෙනවා. මේ කලින් මේ දේවල් පෙරුන්නේ නැහැ පොඩ්ඩක්වත් නේ. මේ ලස්සන කලර්ස් ටික. මේන් දේදුණු. අර මෙහෙන් කුඹල් වෙලා අසපුවේ ලයිට්ස් දානවා. පිස්සුවක්. ආය නෑ ඉතින් කැම්පින් වලින් ගත්තාම නෙක්ස්ට් ලෙවල් ඉතින් මේ මම දන්නේ මේ මම මොනවා කියනවද කියලා මට හිතා ගන්නත් බෑ මට කියන්න වචන ඉන්නේ නැහැ ඒ තරම් සුන්දරයි මේ ලස්සන වව් මම දැන් ෆ්ලයි කරනවා ඩ්‍රෝන් එක නැවත වතාවක් මට මේක කැප්චර් කරගන්න ඕනේ අනිවාර්යෙන් මේ වගේ සන්සෙට් එකක් මං හිතන්නේ මට ජීවිත කාලයට ආයි ලැබෙයිද කියලා. ඒ තරම් ලස්සනයි ඉක්මනට ඩ්‍රෝන් එක දාන්න ඕනේ.
සීතල කඳවුරු රාත්‍රියක්. ඉතින් මේ කටාඩත් නිකන් මොකක්ද වෙලා තියෙන්නේ. මේ සූදානම රැට කන්න. ඉතින් මේ වෙනද වගේ රස කෑම උයන්න නම් කම්මැලි. මොකද අපේ චෙෆ් මල්ලි අද නැහැ. මම තනියම ඉන්නේ. මේ කෝකටත් කියලා කඩෙන් ගෙනව රයිස් එකක්. අද කඩෙන් තමයි රෑ කෑම. මේ අවුලන්න ඊළඟ කෑපින් එකට හොඳ දෙයක් හදන්න. මේ බලන්න. මගේ රාත්‍රී කෑම වේල. කඩේ රයිස්. මේ රයිස් එක හොඳට තියෙනවා. අවුලක් නැහැ. මේ හොදි එකක් තියෙනවා. මම අන්නාසි එහෙමත් අරගෙන ආවා. ඒක හොඳයි. ටේස්ට් එක මරු. ඔහොම කෙලින් බැලුවොත් පේනවා අපේ මිනිස් චර්යාවන්. අර ඈතෙන් කුඹල් වෙලා අසපුවත් එක්ක ඇල්ල පැත්තෙන් මේ පේනවා අපේ මිනිස්සුන්ගේ චර්යාවන් ටික. අද අහසේ තරුණක් නැහැ. මිනිස්සුන්ගේ තරු ටික මට පේනවා මෙතනට. හැබැයි හරි සුන්දරයි. මේකත් හරි වෙනස්ම විදිහක් අත්දැකීමක් නේද? තනියම ඇවිල්ලා මේ වගේ කන්දක් මුදුනක මේ වගේ හැබැයි කඩේ කැම තියෙන්නේ. කොහොම හරි කමන්නේ. මේ හැංගීම මරු. අපි කමු එහෙනම්. මට බඩගිනි. මේ දැන් වෙලාව 8ට විතර ඇති. කමන්නේ කමු. තා පොඩි කැම ජාති තියෙනවා කන්න පුළුවන්. උදේට මොනවා හරි නූඩ්ල්ස් එකක් වගේ දෙයක් හදමු. එහෙනම් අපි කමු. රයිස් කඩේ රයිස්. අවුලන්නේ හොඳට තියෙන පොඩ්ඩක් හැබැයි සීතල වෙනවා. මං කන වෙලාව ඔයාලට දෙයක් කිව්වා නේද? අද අහසේ තරුණක් නැහැ. ඒ වෙනුවට අපේ මිනිස්සුන්ගේ චර්යාවන් පේනවා කියලා. මේ බලන්නකෝ. අනේ දෙයියනේ. කොහොමද සුන්දරත්වය කොහොමද ලස්සන. ලයිට්ස් දාලා මේ අවට මේ තියෙන ටවුන්ස් ඔක්කොගෙම පුදුමාකාර ලස්සනක් තියෙන්නේ. මම ඒ සුන්දරත්වය එක තැනක ඉඳන් විඳිනවා. මෙන්න තියෙන මගේ ටෙන්ට් එක. මගේ නිවහන සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඔය තියෙන්නේ මගේ ටෙන්ට් එක. සීතලයි මේ සැනකිය යුතු හුලඟක් එහෙමත් තියෙනවා. මේ පැත්තෙත් මේ ගොඩක් ටවුන් වල ලයිට්ස් දාලා එහෙම තියෙන්නේ. මාර සුන්දරයි ඉතින්. ඉතින් එහෙමනම් මම යනවා ටිකක් ටෙන්ට් එක ඇතුළට. මට සීතලයි කියන්නේ මේ ජර්සි අද්දාගත්තේ ඒත් ගෑනවා. මාර ලස්සනයි. පොඩ්ඩක් ටෙන්ට් එක ඇතුළට ගිහිල්ලා සීතල චුට්ටක් අකාමකා වුණාම ආයි එනවා එළියට. එහෙනම් මම යනවා ටෙන්ට් එකට. ඉතින් මගේ ලෑම්ප් එක. මේකේ පාට වර්ග දෙකක් තියෙනවා. කහ පාට, සුදු පාට සහ මික්ස් එක. කොට තුනයි. හරිම ලස්සනයි. මටත් පිස්සු නේද? තනියෙන් ඇවිල්ලා මොනව කරනවද මන්ද? මේ සූදානම නින්දට වැටෙන්න. මොකද හෙට උදේට තියෙනවා හරි ලස්සන කාර්යයක්. සංචාරකෙක් කඳවුරු බඳින්නෙක් ආසම කරන මොහොත සූර්යාගමනය. ඉතින් මගේ ටෙන්ට් එකට ඉස්සරහින් ඒ කියන්නේ නමුණුගලට ඉහළින් තමයි ඉර පායගෙන එන්නේ. ඉතින් සුන්දර සූර්ය උදාවක් බලාපොරොත්තු වෙමින් මේ සූදානම නින්දට වැටෙන්න. ඉතින් එහෙනම් හෙට උදේට හමු වෙමු ලස්සන සූර්ය උදාවක් එක්ක. එහෙනම් හැමෝටම good night. hello good morning. ඉතින් සීතල කඳවුරු රාත්‍රියක් ගෙවා දවල්ලේ අස්සක 360ක view point එකක මේ වෙද්දී හරි ලස්සන දර්ශනයක් වගේ ඇස් දෙකට පේන්න තියෙනවා. ඕම් ඇරිලා බලන්නකෝ මේ පැත්ත.
පේනවා නේද? සුන්දරත්වය. මං ඊ රෑම කිව්වා මට හෙට උදෑසන නමුණු කුල කන්දට ඉහලින් හරි ලස්සන සූර්ය උදාවක් බලන්න පුළුවන් කියලා. මේ තියෙන යන්නේ සූර්ය උදාව. බලන්නකො ලස්සන. මම නම් සංචාරයක් ඇතුළත දකින්න කැමතිම දේ තමයි මේ සූර්ය උදාව කියලා කියන්නේ. මේ වෙලාවට පුදුමාකාර මේ කලර්ස් ටිකක් තියෙන්නේ. ඇත්තටම අර ඉරු එළිය මේ කඳු වලට වැටෙද්දී මේ බලන්නකො මේ තේ ගස් වලට මේ කඳු වලට වැටෙද්දී මේ පුදුමාකාර ලස්සනක් පුදුමාකාර මාර විදිහේ කලර්ස් ටිකක් එනවා. පුදුමාකාර සුන්දරත්වයක්. දැන් මේ වෙලාවේ නමුණු කුල කන්ද මුදුනේ හිටියනම් කොහොමද නේද? අපි යමු ළඟදිම අන්නර පීක් එකට කඳුරු රාත්‍රියකට. දැන් පොඩ මේ සීතල අකාමකා වෙනවා. මොකද අර හිරු එළිය ඇඟට වැටෙනකොට මේ සීතල පොඩ අඩු වෙලා යනවා. මෙහි තාම තියෙන වලාකුළු පොඩි වලාකුළු කැටි මේ හරියට තියෙනවා. දැන් මේ හදන්නේ මේ සීතලේ රස්නෙට තේ එකක් බොන්න. ඔක්කොම ටික ලෑස්ති කරලා තියෙන්නේ හදන්න. මේ ආයෙත් ඉර වැහිලා ගියා වලාකුළු ටිකක් ඇවිල්ලා දැන් ආයෙ සීතලයි. ඉරාව වැටුනනම් මේ සීතල අකාමකා වෙලා යනවා. දැන් ආයෙ සීතලයි. අර බලන්න. දැන් ඉරක් නැහැ. ආයෙත් අර මේ ආපු වෙලාවෙ තිබ්බ ක්ලයිමේට් එකම තමයි මාර සීතලයි. එන අපි අදපු තේ එකක් මේ සීතල අකාමකා වෙලා යන්නත් එක්ක තේ එකක් බීලා එකකින් අපි හදනවා උදේට කන්න රාමෙන් නූඩල්ස් එකක්. අදපු තේ එකක්. ඊරෑ මේ සීතල වැඩි වෙලා ඊරෑත් මත් ඒක කදම් බිව්වා. ඒ තමයි මේක සේපි. කම්මැලි ගවට දාලා තිබ්බේ. ඒ හොදලා ගත්තා. ඊ අන්නාසි ඒක හැදෙනකම් කම අන්නාසි ගෑන. රත් වෙලා තියෙන්නේ. ටික ඇති. සීනි ඉවරයි මේ රැතේ අද කවන්නේ දැනට ඇති. Right.
හිතලා බලන්න මේ සාමාන්‍යයෙන් මේ විදිහේ කැම්පින් එකක් ඇවිල්ලා සාමාන්‍යයෙන් මම කියන්නේ මේ ජීවිතේ එකම වතාවක් කැම්පින් එකක් ආවේ නැති කෙනෙක්. නිකන් හිතලා බලන්න මම මේ දැන් මේ විදිහට හැංගීම. ඒ කියන්නේ මේ වගේ උස කඳු මුදුනකට ඇවිල්ලා තනියම හෝ ඒක තමයි කැමති විදියක්. ඉතින් මේ විදිහේ කඳු මුදුනකට ඇවිල්ලා මේ විදිහේ ක්ලයිමේට් එකක් ඇතුලේ මේ වගේ සුබදාම ඇතුලේ තනි වෙලා මේ වගේ හැංගීමක් මේ වගේ රස ඒකක් බොනවා කියලා කියන්නේ. මොනවා හරි දෙයක් හදලා කනවා කියලා කියන්නේ. ඒක මේ මම දැන් ජීවිතේට ගන්න ඕනේ අත්දැකීමක්. ජීවිතේ එක වතාවක් හෝ අඳුරු රාත්‍රියක් ගත කරන්න. ඒ අත්දැකීම ගත්ත කෙනෙක් මම හිතන්නේ නැහැ කවදාවත් මේ දේවල් වලින් අත්මිදෙයි කියලා නේද. ඒ තරම් සුන්දරයි. මගේ ඈතින් මේ වටේටම පේන්න තියෙන සුන්දර කඳුපන්ති. අපි අදම අපේ රාමෙන් නූඩල්ස් එක අගින්දර තියෙනවා. ටික රත් වෙනකන් එමු. අස්සම රස අන්නාසි. මේ වගේ සුන්දර තැනක තනියම මේ විදිහේ ආස දෙයක් හදාගෙන කාලා ආසම සින්දුවක් අහන ගමන් නිදහසේ මේ සුබදාම රස විඳිනවා කියලා කියන්නේ ඉතින් චිල් තමයි. මේ ඒ කියන්නේ අර ඕනම මිනිස්සෙක්ට තමන්ගේ මනස රිලැක්ස් කරගන්න මේ සුබදාම කියලා කියන්නේ ඒක next level ඉතින් වෙන දෙයක් නැති තරම්. අන්නාසි කාලම මේ හට කහනවා වගේ වතුර ටික රත් වීගෙන එන්නේ. තාමේ අර ක්‍රීම් බනි සේමක් ගෙනපුවා තියෙනවා කන්න බෑ. වතුර ටික රත් වෙනවා. අපි තාම මේ මේ මොන තව දේවල් පිටාම අපේ නූල්ස් මේ දේවල් ඔක්කොම පොලිතින් ඔක්කොම තමන් කැම්පින් එකක් එනවනම් මේ හැම දෙයක්ම එකම මල්ලකට ගාබේජ් බෑග් එකක් ගෙනල්ලා එකතු කරගන්න. එතකොට යන වෙලාවට ඒක සාමාන්‍යයෙන් පහලට ගෙනහිල්ලා කුණු දාන තැනකින් වගේ දාලා යන්න අමතක කරන්න එපා. එතකොට අර තමන්ගේ වගකීම මේ වගේ තැනකට ආවට පස්සේ මේ තමන් ගේන දේ අරන් ගියා නම් ඇති. එතකොට ඉතින් අනුන් ගැන හොයන්න දෙයක් නැහැ. මේ වගේ තැනකට දැන් තව වෙන කෙනෙක් ආව කියලා කියන්නකො. එතකොට අර අපේ අම්මා තාත්තව සිහිපත් වෙන එක අඩු වෙයි. අපේ වගකීම මේකෙන්ද හරියට ඉටු කරලා යන්න අමතක කරන්න එපා. මම නම් දැන් පුළුවන් විදිහට මේ වට පිටා මේ තියෙන ටිකේ පොලිතින් ටික එකතු කරා. තව ටිකක් බලනවා යන්න කලින්. ඒ ටික පාලට ගිහින් දාලා තමයි මම යන්නේ. හොඳ සුවඳක් එනවා. දැන් නූඩල්ස් එක දැම්මිලා.
නූඩ්ලස් එක හරි ගිහින් තියෙන්නේ. කියන්නේ අපි දාමු අපේ අවශ්‍ය කලමනා ටික. මෙතන කඩිය ගොඩක් ඉන්නවා. මගේ පීය ඇතුලේ දැන් ආයෙ නැගිටින්න බෑ. කටින් කඩන. රාමෙන් සුප් එකක් තමයි අද බොන්න එන්නේ. වතුර වැඩි වෙලා තියෙන්නේ. වැඩි ටික අයින් කරමු. මොනවාද මන්ද කොළ జాතියකුත් තියෙනවා. right පාට නම් හොඳයි. සැර පාටට තියෙනවා. මෙන්න මෙහෙමයි රාමෙන් නූඩ්ල්ස් හද. කොහමද පාට? මේ තියෙන්නේ මගේ උදෑසන ආහාර වේල. රාමෙන් නූඩ්ල්ස්. රස පාටයි නේද? මේක උණුවෙන්ම කන්න ඕනේ දැන්. නැත්තම් මේ සීතලේ කෑවට දැනෙන්නේ. චුට්ටක් රස බලමු. ෂායක මාරු ඈ. මේ ඒ කියන්නේ මාරු සරක් තියෙන්නේ. අර නිකන් කොත්තුමි වලට වැඩිය මේ මාරු සරක් තියෙනවා. නියමයි. බරු ටික රීපැක් කරගෙන ඉවරයි. ඔයාලා දකින්න ඇති. ඔක්කොම ටික බයික් එකේ ගැට ගහගත්තා. ඉතින් මේ සූදානම මේ සුන්දර නවතන් වලට සමු දෙන්න. යන්න කලින් මේ දෙන්න පෙන්වා ගියොත් ලොකු අඩුපාඩුවක්. මේ බලන්න. මේ තමයි මං ඊ රාත්‍රී පහන් කරපු සුන්දර නවතන් වල. පේනව නේද? සුන්දරත්වය. ඉතින් මේ මං එද්දි යම් දේවල් තිබුණා. දැන් ඒ කිසිම දෙයක් නැහැ. මගේ වගකීම, මගේ යුතුයකම මම මේ තැන වෙනුවෙන් ඔන්න ඉතින් මේ ටික ඔක්කොම අස් කරලා සුද්ධ කරලා ඉවරයි. ඉතින් කඳවුරු බඳින කෙනෙක් නම් සංචාරය කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම තමන්ගේ වගකීම ඉටු කරන්න. එතකොට මේ තැන්වල ලස්සන চিරාත් කාලයක් මේ විදිහටම රැඳිලා තියෙන්න පුළුවන්. යන්න කලින් තව දෙයක් කියන්න ඕනේ. ඔයාලට මතක ඇති මම ලුණුගල කඳවුරු රාත්‍රියේදී යම්කිසි පොරොන්දුවක් වෙනවා. සහ මේ වීඩියෝ එක ඇතුළත මම ඒක මතක් කරනවා. මගේ මේ පිටිපස්සෙන් පේන තියෙන සුන්දර කඳු වැටිය. නමුණුකුල ඊළඟ කඳවුරු රාත්‍රිය විදිහට අපි යන් අnder උසම වීක් එකට කඳවුරු රාත්‍රියක් ගත කරා. ඉතින් එහෙනම් අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. සුන්දර මතකයන් ගණනාවක්ම මගේ සංචාරක ජීවිතයට එකතු කරපු සුන්දර කඳවුරු රාත්‍රියක්. අංශක 360ක view point එකක්. ලේසි නෑ. අවසරයි සමුගන්න. එහෙනම් තවත් පුංචි ඉල්ලීමක් තියෙනවා. channel එකත් subscribe කරගෙන යන්න. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න. අදහසක් යෝජනාවක් ඕනෑම දෙයක් තියෙනවා නම් පල්ලෙහා comment section එකේ comment එකක් දාන්න. හැම එකටම reply කරනවා. ඉතින් එහෙනම් තවත් මේ වගේ සුන්දර කඳවුරු රාත්‍රියක් අතර වාරයේදී හමු වෙමු. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම ජය වේවා.